සත්වයා නැවත උපදිනවද? එහෙමත් නැත්නම් මරණයෙන් පස්සේ මේ හැම දෙයක්ම අවසන් වෙලා යනවද? මේ කාරණාව පිළිබඳව ලෝතර බුදුරජාණන් වහන්සේ තරම් නිවැරදිව දේශනා කරපු ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් නැති තරම්. මොකද ලෝතර බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ ලෝකයේ තිබෙන සියලුම දතයුතු දේවල් දැනගෙන ලෝකයට වදාළ උත්තමයන් වහන්සේ නමක්. ඒ වගේම තමයි ධ්‍යාන භාවනා කරලා పూర్වේ නිවාසානුස්මෘති ඥානය. ඒ කියන්නේ පෙර අත්භවයන් පිළිබඳව බැලීමේ නුවණ. ඒ වගේම පරචිත්ත විඥාන ඥානය. අන් අයගේ සිත් කියවීමේ හැකියාව තිබෙන ඥානය. මේ කියන්නා වූ දේවල් ධ්‍යාන වඩපු කෙනෙකුට ලබා ගන්නට පුළුවන්. ලෝතර බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව නියම උපමාවක් දේශනා කරනවා. මේ උපමාව ඕනෑම කෙනෙකුට වැටහෙන ආකාරයෙන් තමයි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ධර්මයේ තුල දේශනා කරලා තිබෙන්නේ. හිතන්න එකිනෙකට මුහුණලා ගෙවල් දෙකක් තිබෙනවා. මැද ඉන්නවා ඇස් තියෙන, ඒ කියන්නේ ඇස් දෙක පේන පුරුෂයෙක්, යම්කිසි මිනිසෙක් ඉන්නවා. පුරුෂයාට පේනවා අර එක ගෙදරකින් අනෙක් ගෙදරට යන පිරිස. එහෙම නැත්නම් මිනිසුන්ව. ඒ වගේම තමයි අනෙක් ගෙදරින් පළවෙනි ගෙදරට යන මිනිසුන්ව දකිනවා. මේ ගෙවල් දෙකට මාරු වෙන මිනිස්සු පිළිවෙලින් දැකීමේ හැකියාව තියෙනවා මේ මැද ඉන්න, මේ ගෙවල් දෙක අතර ඉන්න පුරුෂයාට. එහෙම නැත්නම් මිනිසයාට. ඒ පේන විදිහම තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙකුට පෙනෙනවා සත්වයා කොහෙද උපදින්නේ. ඒ වගේම කරපු පින්පව් අනුව සත්වයා කොහාටද යන්නේ කියන එක පිළිබඳව හොඳින් පෙනෙන කෙනෙක් තමයි උත්තමයන් වහන්සේ නමක් තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ. ඒ නිසා සත්වයාගේ ගමන සුගතියටද එහෙමත් නැත්නම් දුගතියටද කියලා නිවැරදිව බුදුරජාණන් වහන්සේ කෙනෙකුට බලන්නට පුළුවන්කම පවතිනවා. ඒ නිසා උන්වහන්සේ දේශනා කරන ධර්මයන් අපට අවිවාදයෙන් යුක්තව පිළිගන්නට සිද්ධ වෙනවා. යම් කිසි කෙනෙක් පුහු මානෙ නිසා ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්නේ නැහැ. විශ්වාසය තබන්නට අකමැති වෙනවා. Tamanට පේන්නේ නැති හැමදේම අන් අයට පේන්නේ නැහැ කියලා හිතන්න බෑ. හොඳම උදාහරණය තමයි මේ ලෝකේ ගොඩක් බුද්ධිය තියෙන මිනිස්සු ඉන්නවා. ඒ වගේම කිසිදු දෙයක් Tamanට අවබෝධ කරගන්නට බැරි මෝඩ අඥාන මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවා. අන්න ඒ වගේම තමයි මේ ලෝකයට වැඩි දෙයක් පෙනෙන උත්තමයන් වහන්සේලාත් මේ ලෝකේ ඉන්නවා. ඒ නිසා අපිට පිළිගන්නට සිද්ධ වෙනවා අපට පේන්නේ නැති ගොඩක් දේවල් තව කෙනෙකුට පේන්න පුළුවන්. ඊටත් වඩා ධ්‍යාන ලැබපු කෙනෙකුට ඊට වඩා දෙයක් පේන්නට පුළුවන්. විශේෂයෙන්ම ශාස්ත්‍රුන් වහන්සේට, ලෝතර බුදුරජාණන් වහන්සේට මේ හැම කෙනාටම වැඩිය ලෝකේ පිළිබඳව පෙනෙන ස්වභාවය වැඩි. උන්වහන්සේගේ ඥාණයට හසු වෙන්නේ නැති දෙයක් මේ විශ්වයේ ඇත්තේ නැහැ. එනිසා අපි උන්වහන්සේගේ දේශනාවන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටවලා අවබෝධ කරගන්න අවශ්‍ය කරනවා. උන්වහන්සේගේ දේශනාවන් අපට පිළිගන්නට සිද්ධ වෙනවා උන්වහන්සේ කෙරෙහි පවතින ශ්‍රද්ධාව මූලික කරගෙන. උන්වහන්සේ කෙරෙහි සැකයෙන් කටයුතු කරනවා නම් අපට මේ දේවල් ග්‍රහණය කරගන්න සිද්ධ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සත්වයන්ගේ නැවත නැවත උත්පත්තියක් ඇති බව දේශනා කරන්නට හේතු කාරණා කිහිපයක් තිබෙනවා. උන්වහන්සේ මේ පිළිබඳව දේශනා කරන ප්‍රධානතම දේශනාව තමයි පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. මේ හරහා ඕනෑම කෙනෙකුට සත්වයාගේ නැවත නැවත ඉපදීම පිළිබඳව බලන්නට පුළුවන්කම පවතිනවා. ධර්මයේ තුල සඳහන් වෙනවා අනුන් කියපු පළියට, ඒ වගේම පොත්පත්වල තිබුණු පළියට තමන් ඒ හැමදේම පිළිගත යුතු නැහැ කියලා. උන්වහන්සේ දේශනා කරනවා නුවණින් විමසලා බලලා සත්‍ය නම් තමන්ගේ නුවණට ගෝචර වෙනවා නම් පමණක් පිළිගන්නට කියලා. හැබැයි මේ කියමන හැම දෙයකටම අදාළ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න රෝගියෙක් ඉන්නවා. ඒ රෝගියා ගිහිල්ලා වෛද්‍යවරයා ගාවට බෙහෙත් ගන්නවා. බෙහෙත් ගත්තට පස්සේ මේ රෝගියා හිතන්න ඔබ කියලා මේ කතාව අහන ඔබ රෝගියෙක් බවට පත් වෙනවා. රෝගියෙක් බවට පත් වුණාම ඔබ කරන්නේ ටික දවසක් තමන් දන්න බෙහෙත් වලින් අර රෝගය සුවපත් කරන්න බලනවා. මේක උස්සන්න උනොත් මොකද වෙන්නේ? වෛද්‍යවරයෙක් හම්බ වෙලා බෙහෙත්
ලබා ගන්නට ඔබ පෙළඹෙනවා. මේ බෙහෙත් ලබා ගන්නකොට ඔබ කිසිම අවස්ථාවක හිතන්නේ නැහැ මේ බෙහෙත් කවුද හැදුවේ? මේ බෙහෙත් වල ಗುಣ තිබෙනවද? වෛද්‍යවරයා කොච්චර ඉගෙනගෙන තිබෙනවද? වෛද්‍යවරයාගේ පරම්පරාව මොකක්ද? මේ කිසිම දෙයක් ඔබ බලන්නේ නැහැ. ඔබ කරන්නේ වෛද්‍යවරයා ලබා දෙන බෙහෙත් ටික નિયમિત වේලාවට බොන එක පමණයි. තමගේ ශරීරයට දාගන්න එක පමණයි. අන්න ඒ වගේම තමයි අපි අර බෙහෙත් ගැන හොයන්න යන්නේ නැහැ. ඒ දෙන බෙහෙත් අපි ඒ රෝගයට අනුව බොනවා. ඒ වගේම තමයි ලෝතර බුදුරජාණන් වහන්සේ කියන දේහි යම්කිසි සත්‍යයක් තිබෙනවද? මේක ඇත්තද? මේක බොරුද කියලා අපිට තර්ක කරන්න බෑ. මොකද උන්වහන්සේ බෙහෙත් ලබා දෙන්නේ අපේ සංසාර ගමන නැති කරලා දාන්න. සංසාරයේ පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගන්නට තමයි උන්වහන්සේ උපදෙස් ලබා දෙන්නේ. එනිසා ශාස්ත්‍රුන් වහන්සේ වගේ කෙනෙකුට අවශ්‍ය කරන්නේ නැහැ අපව නොමග යවන්නට. උන්වහන්සේ උත්සාහ කරන්නේ නිතරම සත්වයාට සංසාරය යහපත් කරන්නට සහ මේ සංසාරයෙන් ඈතර කරන්නට. සංසාරයේ දුගතියකට වැටෙනවට බුදු කෙනෙක් කිසිම අවස්ථාවක කැමති නැහැ. ඉතින් ඒ නිසා තමයි මේ සසර භය ඇති කරලා ඒ අයව සත්වයාව සුගති භූමිවල උත්පත්ති ලබන්නට වැඩ සලස්වලා දෙන්නේ. සංසාරයේටම බෙහෙත් දෙන වෛද්‍යවරයෙක් වගේ තමයි බුදුරජාණන් වහන්සේ නමක් කියලා කියන්නේ. වෛද්‍යවරයා නියම කරන බෙහෙත විමසා දැනගෙන වළඳන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? නිකරුණේ තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. බෙහෙත් වල ಗುಣ නුගුණ හොය හොය හිටියොත් එහෙම ලෙඩේ උස්සන්න වෙලා මරණයටපත් වෙනවා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් උන්වහන්සේ මේ සංසාරයේ පිළිබඳව දේශනා කරපු දේශනාවන් හරිද වැරදිද කිය කල්පනා කර කර හිටියොත් සංසාරයේ නැමැති මේ මහා සාගරේ අපිට ගිලෙන්නට සිද්ධ වෙනවා. උන්වහන්සේ ලස්සනට මේ පහුර හදාගන්නේ කොහොමද? සංසාරයෙන් ඈතර වන්නේ කොහොමද කියලා ඊ타ත්ම ගැඹුරින් අපට දේශනා කරලා තිබෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්ම රත්නය කෙරෙහි, සංඝ රත්නය කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තව කටයුතු කිරීම තමයි අපි සිද්ධ කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ ප්‍රධාන ඒ වගේම ප්‍රකට එක් හේතුව බැගින් අරගෙන පටිච්ච සමුප්පාදය දේශනා කරනවා. මේ පටිච්ච සමුප්පාදයේ තේරුම් ගත්තොත් සංසාරයේ ඒ යන ගමන අපට නිර්වුල්ව තේරුම් ගැනීමේ හැකියාව පවතිනවා. හිතන්න අපිට බත් අනුභව කරන්නට මොනවද අවශ්‍ය කරන්නේ? මූලික වශයෙන් අපි මේ බත් ඇතිවීමට හේතු කාරණා පිළිබඳව විමසා බලන්න සිද්ධ වෙනවා. බත් පිසන කෙනෙක් වින්නට ඕන. එහෙම නැත්නම් බත් උයන තැනැත්තා. ඒ වගේම ලිපක් තිබෙන්නට ඕන. ලිප තිබුණටම මදි දර තිබෙන්නට ඕන. දර තිබුණට මදි ගින්දර තිබෙන්න ඕන. ගින්දර තිබුණත් මදි සැලිය තිබෙන්නට ඕන. මේ දේවල් බත ඇතිවීමේ හේතු කාරණා විදිහට සඳහන් කරන්නට පුළුවන්. පිසන තැනැත්තෙක් ඉන්නවා, ලිපක් තිබෙනවා, දර තිබෙනවා, ගින්න, සැලිය, ඒ වගේම ගොවියා ගොවිකම් කරලා සහල් නිපදුවේ නැත්තම් එහෙම මේ කිසිම දෙයක් කරන්න සිද්ධ වෙන්නේ නැහැ. බත් කන්න වෙන්නේ නැහැ. මේ හාල් ඇතිවීමේ හේතුව තමයි බත් වලට හේතුව බවට පත් වෙන්නේ. ඒ නිසා ගොවියාගේ ගොවිකම් කිරීම බත් ඇතිවීමේ ප්‍රධාන හේතුව බවට පත් වෙනවා. සත්පුරුෂ සේවනය, ඒ වගේම අසත්පුරුෂ සේවනය, සද්ධර්ම ශ්‍රවණය මේ කියනා වූ දේවල් හේතු සංස්කාර හැටියට සත්වයා හොඳ පැත්තට සහ නරක පැත්තට යොමු කිරීමේ ප්‍රවණතාවයක් මේ කාරණා ඔස්සේ ඇති වෙනවා. යම් කිසි කෙනෙක් අවිද්‍යාවෙන් තමන්ගේ නුවණ වහගෙන හිටියොත් එහෙම ප්‍රඥාව වැහුනොත් එහෙම මොකද වෙන්නේ? එයාට පේන්නේ ඒ පැත්තම තමයි. උදාහරණයක් විදිහට නැවත ඉපදීමක් නැහැ කියලා හිතන අය කිසිම අවස්ථාවකදී උත්සාහ කරන්නේ නැවත ඉපදීමක් තිබෙන බවට සාක්ෂි එකතු කරගන්නට, සාක්ෂි පිළිබඳව බලන්නට. ඒ වගේම තමයි එයාට පෙනෙන්නෙත්, එයාට දකින්න ලැබෙන්නෙත්, එයාට අහන්න ලැබෙන්නෙත් නැවත උත්පත්තිය නැහැ කියන බෙන්න මේ කාරණා ඔස්සේ එන ප්‍රවෘත්තිම තමයි. හැබැයි යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් යුක්තව නැවත ඉපදීමක් තිබෙනවා කියලා හිතලා ඒ කෙනා තමන්ගේ ජීවිතයට අවශ්‍ය කරන යහපත් දේවල් රැස් කර ගන්නවා නම් එයාට නිතර නිතර අහන්න ලැබෙන්නේ, නිතර අහන්න ලැබෙන්නේ, නිතර දකින්න ලැබෙන්නේ නැවත ඉපදීමක් තිබෙන බවට සාක්ෂි පමණයි. ඉතින් ඒ නිසා
බුදුරජාන් වහන්සේ කෙරෙහි ඒ සද්ධාවෙන් යුක්තව නැවත ඉපදීමක් තිබෙන බවට අපි හිත සකස් කරගන්න ඕන. ඒ හරහා අපි අවිද්‍යාවෙන් මිදිලා නියම ධර්මය තමන්ගේ සිත ඇතුළට කවද්ද ගන්න සිද්ධ වෙනවා. සත්වයා නැවත නැවත සසරේ බැඳ තබන්නේ, ඒ වගේම නැවත නැවත උත්පත්තිය රැගෙන යන්නේ අවිද්‍යාව, ඒ වගේම තෘෂ්ණාව කියන මෙන්න මේ මූලධර්ම දෙක. මේ දෙක පවතින තාක්කල් අපිට මේ සංසාරයෙන් ගැරවීමක් සිද්ධ වෙන්නේ නැහැ. අවිද්‍යාවෙන් පටන් අරගෙන ඒ වගේම තෘෂ්ණාවෙන් මේක තව තව වැඩි දියුණු වෙලා ඉස්සරහට මේක තව තව සංසාරේ ගමන් කරනවා. කුසල් හෝ අකුසල් වශයෙන් මේ සංස්කාරයන් කොටස් දෙකක් තිබෙනවා. යම් කිසි කෙනෙක් මෙන්න මේ සංස්කාරයන් එක්කාසු කරන එක නැති කරනවද, අවිද්‍යාව තෘෂ්ණාව මේ දෙක නැති කරනවද, අන්න එතන තමයි මේ ලෝකයෙන් අයින් වුණා. එහෙම නැත්නම් ලෝකයේ තිබෙන ප්‍රධානම සත්‍ය, මේ ලෝකේ එක සත්‍යයයි තිබෙන්නේ. ඒ තමයි මේ හැම දෙයක්ම විනාශ වෙලා යනවා. එනිසා මේ සංසාරයෙන් ඈතර වන්නට අවශ්‍ය කරන මාර්ගය තෝරා බේරා ගන්න එක තමයි පරම සත්‍ය බවට පත් වෙන්නේ. හිතන්න මඩ ගොඩකින් උඩට මතුවෙන නෙළුම් මලක් වගේ. අර මඩ ගොඩ කියලා කියන්නේ හරියට මේ අවුල් සහගත සංසාරය වගේ. නෙළුම් මල කියලා කියන්නේ නිර්වාණය වගේ. නිර්වාණය කියලා කියන්නේ සදා සැනසීම. ලෝකේ යම් කිසි සත්‍යයක් තිබෙනවා නම් ඒ සත්‍ය තමයි නිර්වාණය කියලා හඳුන්වන්නේ. බුදුරජාණන් වහන්සේ සත්වයා නැවත නැවත ඉපදීම පිළිබඳව දේශනා කරපු සූත්‍ර ධර්මයන් කිහිපයක් තිබෙනවා. කුලුපග සූත්‍රය, මේක සංයුත්ත නිකායේ තිබෙන සූත්‍රයක්. මේ සූත්‍රය තුල බුදුරජාණන් වහන්සේ ඊ타ත්ම ලස්සනට දේශනා කරනවා සත්වයාගේ සංසාර ගමන සිද්ධ වෙන ආකාරය පිළිබඳව. මේ යන සත්වයා සන්තෝෂයෙන් හෝ අසන්තෝෂයෙන් යුක්තව තවත් භවයකට ප්‍රතිසන්දි ලබන ආකාරය මේ සූත්‍ර ධර්මයේ තුල විස්තර වෙනවා. කොහොම මැරුණත් මේ ලෝකයෙන් කොහොම චුත වුණත් ඒ කිනාට භවයක් තිබෙනවා. සන්තෝෂයෙන් මැරුණත් ඒ වගේම අසතුටින් මැරුණත් ඒ කිනාට නැවත උත්පත්තියක් තිබෙනවා. විශේෂයෙන් මරණාසන්න මොහොතේ ඇතිවන චුතිසිතට අනුතුරුව කර්ම ශක්තියට අනුකූලව ඊළඟ භවයේ සිත ප්‍රතිසන්දිය හටගන්නා බව මේ සූත්‍රය තුල දේශනා වෙනවා. නැවත උත්පත්තිය ලැබනවා කියලා කියන්නේ ආලෝකයේ තිබෙන පහනකින් තවත් පහනක් දල්වනවා වගේ වැඩක්. මේ ජීවිතයේ තිබෙන මේ සිතමද තවත් භවයකට යන්නේ නැහැ. තවත් පහනකින් තව පහනක් දැල්ලුවොත් එහෙම අර පහනේ තිබිච්ච දැල්ල නෙමෙයි අනෙක් පහනට එන්නේ. අන්න ඒ වගේම තමයි සත්වයා මිය පරලෝ ගිහිලා නැවත උපදිනවා කියලා කියන්නේ. ඒ වගේම මහා නිධාන සූත්‍රය, මේක දීඝනිකායේ තිබෙන සූත්‍රයක්. පටිච්චසමුප්පාද ඊ타ත්ම ගැඹුරින් විග්‍රහ කරන සූත්‍රයක් හැටියට තමයි මේ සූත්‍රය හැඳින්වෙන්නේ. මේ සූත්‍රය තුල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්දය. ඉන්දින් විඥාණය මව කුසකට බැස නොගන්නේ නම් නාම රූප හටගන්නේද කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් විමසනවා. නාම රූප දෙක හටගන්නවද විඥාණය මව කුසට බැසගත්තේ නැත්තම්? හටගන්නේ නැහැ. මේකෙන් පැහැදිලි කරන්නේ මරණයෙන් පස්සේ විඥාණය නැමැති ශක්තිය තවත් රූපයකට එහෙම නැත්තම් කුසකට සම්බන්ධ වෙන බව. චූලකම්ම විභංග සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ තිබෙන සූත්‍රයක්. මේකෙදි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිනිසුන් අතර පවතින උස් පහත්කම්, ආයුෂ, රෝගී බව සහ වර්ණයේ වැනි වෙනස්කම් වලට හේතුව පෙර භවයන්හි කරන ලද කර්මයන් බව මේ සූත්‍රය තුල ඉතාමත්ම ලස්සනට පැහැදිලි වෙනවා. මේ ලෝකේ අපි යම්කිසි සැපක් විඳිනවද, දුකක් විඳිනවද, ඒකට හේතුව තමන් වටා ඉන්න කිසිම කෙනෙක් නෙවෙයි. තමන් සංසාරයේ සිද්ධ කරපු කර්මයන්මයි එයට හේතුව බවට පත් වෙන්නේ. කෙනෙක් මෙලොව මිය ගියාට පස්සේ ඔහු කළ කර්මයන්හි ප්‍රතිඵල භුක්ති විඳින්නට නැවත උපතක් කරා යන බව මේ හරහා අපිට පැහැදිලි වෙනවා. කර්ම රැස් කළොත් පමණයි නැවත උපදින්නේ. අනිවාර්යයෙන්ම ප්‍රතඥය විසින් කර්මයන් රැස් වෙනවා. ඒ කර්මයට අනුව තමයි උත්පත්තිය සිද්ධ වෙන්නේ. වී වගා කළොත් එහෙම තල හම්බ වෙන්නේ නැහැ. තල වගා කළොත් එහෙම වී හම්බ වෙන්නේ නැහැ. එහෙමනම් වගා කරන දේට අනුව තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. මේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තිබෙන නියමාකාර ඉගැන්වීම. ඒ වගේම ධම්මපදයේ චිත්ත වග්ගය තුලත් මේ පිළිබඳව දේශනා කරනවා. අනේක ಜಾති සංසාරං සන්දහා විසං අනිබ්බිසං කියලා බුදුරජාණන් වහන්සේ ඊ타මත්ම ලස්සනට මේ ගාථා ධර්මයෙන් දේශනා කරන්නේ. උන්වහන්සේ නොඑක් ආත්මවල නොඑකුත් ಜಾතීන්හි ආත්ම ගානක් පුරාවට සංසාරයේ සැරිසරමින් ආවා කියන බව. ආත්මයක් එක් ශරීරයක ඉඳලා තවත් ශරීරයකට යෑම නෙවෙයි.
මේක ශක්ති ප්‍රවාහයක් බවට පත් වෙනවා. හිතන්න කරන්ට් එක අපි මේ පැත්තෙන් ස්විච් එක දැම්මට පස්සේ අනෙක් පැත්තෙන් ටීවී එක එහෙම නැත්නම් යන්ත්‍රෝපකරණයක් ක්‍රියාත්මක වෙන්නේ ශක්තියක් මූලික කරගෙන. වෙන්න මේ වගේම තමයි මේ ශක්ති ප්‍රවාහයක් තමයි තවත් ශරීරයකට යන්නේ. මෙහි හිටිය ආත්මය මෙතෙන්ට යන්නේ නැහැ. හිටපු කෙනා උපදිනවා නම් ඒ කෙනාට ඒ භවය පිළිබඳව අවබෝධයක් තිබෙන්න ඕන. ඒ කෙනාට එහෙමනම් ඒ ආත්මය තුල එක්රැස් කරගත්ත දේවල් දැනුම, ඒ වගේම තමන්ගේ ඥාතීන් හැබැයි එහෙම හම්බ වෙන්නේ නැහැ. තමන්ට මතකවත් නැහැ. 1000ක් ගත්තොත් එක්කෙනෙකුට දෙන්නෙකුට හැරෙන්නට පෙර ආත්මය මතක නැහැ. කලාතුරකින් කෙනෙක් ඉන්නට පුළුවන් පෙර අත්භවය පිළිබඳව කරුණු කාරණා මතක. හැබැයි හැමෝටම මේ කාරණාව මතක නැහැ. සත්වයා කුමන ස්ථානයක උපදිනට ඕනේද කියලා තීරණය කරන්නේ තමන් කරන්නට යෙදුන කුසල් හෝ අකුසල් කියන මෙන්න මේ කර්ම දෙක. එනිසා තමන් උපදින තැන තමන්ට හරියට තීරණය කරන්නට පුළුවන් මේ ජීවිතේ ඔයා කුසල් කරනවද එහෙම නැත්නම් හොඳ කරනවද අකුසල් කරනවද එහෙම නැත්නම් නරක දේවල් කරනවද කියන එක මත. පහනකින් තවත් පහනක් අර මුලින් සඳහන් කළා වගේ ඒ පහනේ දැල්ල දෙවන පහනට යන්නේ නැහැ. ඒ වගේම තමයි ආලෝකය නිසාම දෙවන පහන දැල් වෙන්නක් වගේ මී යන සිතේ ශක්තිය නිසාම ඊළඟ ප්‍රතිසන්දිසිත හට ගැනීමක් සිද්ධ වෙනවා. එනිසා අපි මේ සංසාර භව ගමන පුනර්භවය පිළිබඳව බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය මත පිහිටලාමයි අපිට මේක පිළිගන්නට සිද්ධ වෙන්නේ. මොකද උන්වහන්සේ තමයි ලෝකේ ඉන්න ලෝකයට පහළ වුණ විශිෂ්ටතම ශාස්ත්‍රුන් වහන්සේ බවට පත් වෙන්නේ. අපි මේ පුනර්භවයේ සම්බන්ධව මේ වීඩියෝ එක තුලින් කතා කළේ ඔබ මේ පුනර්භවයේ පිළිබඳව විශ්වාසයෙන් යුක්තව කටයුතු කරලා මේ භවයෙන් හැම දෙයක්ම අවසන් වෙන්නේ නැහැ කියලා කල්පනා කරලා දස අකුසල් වලින් වැළකීලා දස කුසල් දහම් යෙදিলা ඒ වගේම පංචශීලයේ ආරක්ෂා කරමින් මේ ජීවිතය ඊ타ත්ම සුව පහසුවෙන් ගත කරලා ඊළඟ භවය ඒ වගේම සංසාරය සුවපත් කරගන්නට මේ වීඩියෝ එක සේතුවක් වෙම්වා කියලා අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා. ඔබට තෙරුවන් සරණයි.